සුබ දවසක් වේවා සියලුම දෙනාටම. අද ඉන්නේ මම රත්නපුර දිස්ත්‍රික්කයේ මැදගලතුර කියන ගම්මානේ. ඉතින් මේක තමයි ඉදමට එන පාර. මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් විතර තියෙනවා ප්‍රධාන පාරට. මෙතෙන්ට ওই කාර් එකක් ඕන එකක් එන්න පුළුවන්. හොඳට කාපට් කරලා තියෙන්නේ. යා. මෙන්න මෙතනින් තමයි ඉදමට යන්න තියෙන්නේ. කුක්ක මෙතන ඉඳන් ඉදමට කොච්චර මීටර කොච්චරක් තියෙනවද? 200කට කිට්ටු වෙන්නේ. හරි. මෙතන ඉඳලා ඉදමට මීටර 200කට කිට්ටු වෙන්න තියෙනවා. ඉතින් ටිකක් කන්ද තියෙන්නේ මේක නම්. ඉතින් වාහනයක් නම් යන්න බෑ. මෙතන විතරයි වාහනයක් යන්න පුළුවන්. මෙතන ඉතල කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. මේ ටිකම කොන්ක්‍රීට් දාලා නෑ මොනවාක්වත්. මම අර ඔයාලට උගලන්ට ඉඩමට යන පාරම පෙන්නන්න. එතකොට ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. මේ පැත්තේ කුරුළු තමයි හොඳම බෝගේ. මේ පේනවනේ කුරුළු ගස්. කොතනින්ද යන්න තියෙන්නේ ඊටමන? මෙතෙන් තමයි මම ඊටමන පාර කපලා තියෙන්නේ. දැන් අපි මේ පාරේ ආවා. මෙතනින් ඊටමට යන්න තියෙන්නේ. වාඩි වෙලා ගියාම ඉන්නවා. දැන් මේ ඉඩමට පාර කපලා තියෙන්නේ. කොහේට යනවද මම? ඈ? ඔව්. දැන්ට මොනවද තියෙන්නේ ඊට මේ? රබර් තියෙනවා. රබර් කොච්චරක් තියෙනවද බා? රබර් කොච්චරයිද තියෙන්නේ? රබර් තියෙනවා 5මාරක්. රබර් 5මාරක් තියෙනවනේ. රබර් 5මාරයි තේ භාගයයි. උඩ රුපියල 1මාරක්. normal lori මෙතෙන්ට තමයි මේ කියන්නේ රබර් ටික හිටවුවා. ඔව්. ඔය ගියේ. මේ ගන්න දෙන අපිට පොවිල්ලක් තමයි. ඒ අපේ ඉන්නේ එහා පැත්තේ ඉඩමට මේ කුරුළු කඩක්ද? ඔව්. ඒක පොවිල්ලක් තමයි. මේ පාරක එන පිට බයික් එකෙන් පල්ලෙට මාමගෙන් සිටියේ. ඔව්. යා ගිහින් මෙතෙන් තිබෙනවා. ඔයා පාර ගත්තානේ. ඔව්. අතන අපි නතරලා හිටියේ. ඔව්. ඉතින් මෙතෙන් දැන් යාගේ. යාට අපි සල්ලි දීලා අත්තිවි ලෝරේට ආයේ ගාවට ගිහිල්ලා. ඔව්. අඩියටක පාරක ඔප්පුවක් හදලා. අඩි 8 පාර තියෙන්නේ. අඩි 8. එයාටවත් කිසිම මාංශයක ඉඟි ගහන්න බෑ දැන්. ඔව්. පාර. නැත්නම් පාරක් තිබුණේ නැහැ මේ කියන්නේ. ඔව්. අන්න අතරින් ගිහිල්ලා අඩි පාරේ ගිහින්.
ඔතන ඉඳන් පටන් ගන්න. හරි මොකද? පාවු. ඔව්. මේ කොටගමයි. එතකොට මේකේ අක්කර 6මාරක් තියෙන රබර්. අක්කර 5මාරේ රබර්. තේ භාගය. කුණුදුනේ. ඈ? ඒ තිබ්බම මේ ඉන්දරවත්තේ කොරියාවේ පොල්ලේ. ඔව් ඒක තමයි උදම. උදාන කියන්නේ. අන්න හරි. ඔගේ උදාන ටික ඔක්කොම අක්කර කීයද? 7මාරයි. 7මාරයි. දුංගේ තියෙනවා. වාඩියක් තියෙනවා. වතුර තියෙනවා. පල්ලෙහා උතන කිසි කරන්ට් එක තියෙන උතින් තියෙනවා. වැඩි පාර පොඩ හදාගන්න තමයි. පාර කියන්නේ කන්ද තමයි හදාගන්න තියෙන්නේ. අපි යමු උඩට බලන්න. පල්ලෙහා ඉතිරිකමට ලක්ෂ 4ක් දුන්නා. ඔය පල්ලෙහා ඉතින් ඒගොල්ලෝ පොඩි ගානක් දුන්නා. ඒ වෙලාවෙ ඉතින් යනවාට බස් පාර ගන්න. ඒගොල්ලෝ දෙනවා දුන්නා දුන්නා. ඒ යාගිදින් තමයි අපි නතරලා හිටියේ. අපේ අතන කම් යාගේ. මේ අපි ඉන්නවද? දැන් කොහොම හරි මේ ටික රබර්නේ ජීන්. ඔව් මේ තියෙන්නේ. මේ මායිමේ හරියට තියෙනවා. මේ රබර් ටික තමයි තියෙන්නේ හරියට තව හරියට තියෙනවා. මේ පාර පස්සේ මට අයිඩියා ආවේ මෙතනින් මේ කපන්න දෙන්නේ. අද පිටුල් කරේ තියෙන්නේ. එතනින් හරහාට ගිහුවනම් මේ මේක දැන් මේක ගාන කීයද කියන්නේ? ගාන කීයද කියන්නේ? ගාන 80කට තමයි අපි හැමෝටම කිව්වේ. 80යි. කියන්නේ. තව කතා කරන්න පුළුවන්. ඔව්. මෙහෙමයි. මේ ඊටම හොඳ රබර් වැඩන් රබර් කපන්න බෑ කාටුවක් කරන්න. රබර් නම් ඔව් ඉතින්. රබර් වලට කුරුඳු තේ කුරුදු දාන්න තමයි හොඳ. කුරුඳු තේ දාන්න හොඳයි ඉතින්. දැන් ඉඩම තියෙන්නේ මේ කන්දර තියෙන්නේ. ඈ කන්දරලා ඉඩම තියෙන්නේ අක්කර 7ක් නේ. 7මාර ඔක්කොම. අක්කර 7මාරක් තියෙනවා. මේක හොද්දම ඉතින් මේක ගලවලා කුරුඳු හිටන්න. මොකද මේ පැත්තේ කුරුඳු හිටවලා තියෙන්නේ. රබර් එකේ කන්දක් නෑ මේකේ. කොහොම ඇවිල්ලා තැන්න ගන්න තැන්නවත් මේ සාමාන්‍ය දැන් මේ කන්ද තියෙන. මම දන්න උට එහා පැත්තේ තව ඉඩමක් තියෙනවා. ඈ උට එහා පැත්තේ තව ඉඩමක් තියෙනවා. ඔව් ඒක ගත්තා මේ මෙහෙ උපන්න මොකමද? ඔව් මම දන්නේ. මිනිහා උනාලි කොරියාවේ ඒක ගත්තා. සින්නක් කර ඉඩම අක්කර 7මාරක් තියෙනවා ලක්ෂ 80යි කියන්නේ. ඒකත් කතා කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් කන්ද